සුබ දවසක් ඔයාලා ඔක්කොටම. අද අපි සාකච්ඡා කරන්නේ 2021-22 පේපරේ ත්‍රිකෝණමිතිය ගාන. පස්වෙනි ප්‍රශ්න විදිහට තමයි ත්‍රිකෝණමිතිය ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ මේ පේපරේ. මුලින්ම මම ප්‍රශ්න කියවන්නම්. සිරස් ගොඩනැගිල්ලක ඇති A නම් ජනේලයෙන් අමල්ටද S නම් ජනේලයෙන් සුමිත්තද එම සමතල බිමේම ගොඩනැගිල්ලට මීටර් 50ක් දුරින් පිහිටි FT සිරස් ගසක් පෙනේ. S ජනේලය සහ ගසේ මුදුන T සම මට්ටමේ පිහිටයි. අමල්ට ගසේ මුදුන පෙනෙන්නේ අංශක 22ක අවරෝහණ කෝණයකිනි. අපි මෙතනදී බලන්න ඕනේ ආරෝහණ අවරෝහණ කෝණ කියන්නේ මොකක්ද කියලා. අපි ඒක තීරණය කරන්නේ S මට්ටමේ සිට උඩට S මට්ටමේ සිට ඉහළට මනින කෝණ අපි කියනවා ආරෝහණ කෝණ විදිහට. S මට්ටමේ ඉඳන් පල්ලෙහාට මනින කෝණ අවරෝහණ කෝණ විදිහට කියනවා. අපි දැන් බලමු මේකේ සිම්පල් A කොටස විදිහට තියෙන්නේ රූප සටහන උත්තර පත්‍රයේ පිටපත් කරගෙන දී ඇති තොරතුරු එහි ඇතුළත් කරන්න. එතකොට මේ ඒකටත් අපිට ලකුණු හම්බ වෙනවා. B වලින් කියන්නේ ත්‍රිකෝණමිතික අනුපාත භාවිතා කර පහත් සඳහන් දෑ ගණනය කරන්න. රෝම ඉලක්කම් 1 S සහ A ජනේල දෙක අතර උස SA සොයන්න. රෝම ඉලක්කම් 2 A ජනේලයේ සිට ගස පාමුල Fට ඇද ඇති කම්බියක දිග මීටර 60ක් වේ. AF කම්බියත් AB බිත්තියත් අතර කෝණයේ විශාලත්වය සොයන්න. C කොටසින් තියෙනවා FB විශාලයි AB වන බව හේතු දක්වන්න. හරි. අපි දැන් මේ රූපේ විස්තර ටික මාක් කරගමු. හරි. දැන් මෙහෙම අපිට තියෙන රූපේ අපිට දැන් ආරෝහණ කෝණය ඒතොර මේ මට්ටමේ ඉඳන් පල්ලෙහාටම ඉන්න ඕනේ අවරෝහණ කෝණය. ඒක අපි මාක් කරනවා 22යි කියලා. අපි දැන් දත්ත ටික මාක් කරන් හරි අපි B කොටසට යන් පළවෙනි ගාන එකේ අපිට එකකින් කියන්නේ SA දිග හොයන්න කියලා. දැන් මෙතන අපිට ඒකාන්තර කෝණ හැදෙනවා. මොකද S මට්ටමේ ඉඳන් අර TS දිගයි A වල ඉඳන් S මට්ටම කියන්නේ පොළොව මට්ටමයි කියන්නේ පොළොවට සමාන්තර මට්ටම. ඒ හින්දා අපිට ඒක ඒකාන්තර ගුණ ගන්න පුළුවන් TAS කෝණය. අපි එතකොට එතන 22ට සාපේක්ෂව ඉස්සරහා කෝණේ සම්මුඛ පාද විදිහට TS බද්ධ පද විදිහට අරගෙන සම්මුඛ පදයේ බද්ධ පද අතර සම්බන්ධය tan කියලා අරගෙන tan 22 ගන්නවා. tan 22 සමානයි AS බෙදීම TS. එතකොට tan 22 අපිට ත්‍රිකෝණමිතික ටැන්ජන්ට් වගේ ගන්න පුළුවන්. එතකොට අපිට නම් 0.4 කියලා AS බෙදීම අපිට තියෙන මීටර් 50යි. හරි. දැන් අපි මෙතන හරස් ගුණිතය දානවා. එතකොට 0.4 වැඩි කරනවා මීටර් 50යි. එතකොට අපිට AS ට උත්තරේ එනවා. AS වෙන්නේ 20.2 මීටර්. හරි. අපි දැන් රෝම ඉලක්කම් 2ට යන්. එතකොට දැන් මේකේ අපිට දීලා තියෙනවා AF මීටර 60යි කියලා. අපිට ඒකට මෙතන කෝණේ තමයි යන්නේ. අපි කෝණේ θ කියලා මාක් එකක් දාගමු සංකේතයක්. අපිට එතකොට එතන ලියන්න පුළුවන් ඒ θට ඉස්සරහින් තියෙන්නේ FB ඒක සම්මුඛ පාදය 60 කියලා මාක් කරපු එක අපිට කර්ණය කියලා ගන්න පුළුවන්. එතන අපිට හැදෙනවා sin ත්‍රිකෝණමිතික අනුපාතය. ඒකට sin θ සමානයි FB බෙදීම AF කියලා ගන්න පුළුවන්. sin θ කියලා කියන්නේ 50යි මීටර් බෙදීම 60යි මීටර් වෙනවා. අපිට මෙතන සුළු කරාම sin θ ට එනවා 0.83333. එතකොට θට අපිට එනවා මේක sin වගේම බැලුවාම 56යි කලා 26යි කියලා. ඒක තමයි අපිට උත්තරේ වෙන්නේ. අපිට දැන් C කොටසෙන් කියනවා පාද දෙක අතර දිගක් සංසන්දනය කරන්න. අපිට මෙතනදී මෙහෙම වැඩක් කරන්න පුළුවන්. අපිට දැන් θ කෝණය කියලා තියෙනවා 56යි කලා 26යි කියලා.
අපි එතන අනිත් කෝණය ගමු FBF ඒ කෝණය ගමු. ඒක ගන්න. එතකොට අපිට අංශක 90න් 56යි 26යි අඩු කරනවා. අපි අංශක 90 ලියා ගන්නවා අංශක 89යි කලයි 60ක් විදිහට. එතකොට තමයි අපිට අඩු කරගන්න ලේසි. අපි දැන් මේක අඩු කරාම අපිට ලැබෙනවා අංශක 33යි කලා 34ක් විදිහට. හරි. ත්‍රිකෝණයක කෝණවලට සාපේක්ෂව පාදවල දිගවල් තීරණය වෙනවා. අපි ඒක මෙහෙම ලියාගමු. FBට ඉදිරියෙන් ඇති කෝණය අංශක 56යි කලා 26යි. ABට ඉදිරියෙන් ඇති කෝණය හරි. අපි දැන් එතකොට කෝණ දෙක තියාගත්තා. දැන් බලන්න කෝණවලට විශාලත්වයට සාපේක්ෂව පාදවල දිගවල් පාදවල විශාලත්වය තීරණය කරන්න පුළුවන්. අපි ඒක නම් ලියමු. ත්‍රිකෝණයක කෝණවල විශාලත්වයට අනුරූපව පාදවල විශාලත්වය තීරණය වේ. එම නිසා FB විශාලයි AB වේ. හරි. ඕක තමයි අපේ ගාන විසඳපු විදිහ. ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ගන්න ගැන ගැටලුවක් මොන හරි තියෙනවා නම් අපිට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම්.